අද ඔයාලට කියලා දෙන්න හදන්නේ ජෙලි කිරි පුඩිමක් හදාගන්න විදිහ. මේකට ජෙලි පැකට් එකක් හරි දෙකක් හරි ගන්න. මම නම් ස්ට්‍රෝබෙරි රස තියකකුයි බ්ලැක් කරන්ට් රස එකකුයි මයි ගත්තේ. ජෙලි පැකට් දෙකක් ගත්තා. මුලින්ම කරන්න ඕනේ ජෙලි එක හදාගන්න එක. සාමාන්‍යයෙන් ජෙලි එකක් හදාගන්නේ ජෙලි පැකට් එක භාජනයකට දාගෙන මේ උණු වතුර එකක් දාගන්න. ජෙලි එකට. ඊට පස්සේ හොඳට කලවම් කරගන්න. ඊට පස්සේ ඒක නිවුනට පස්සේ ෆ්‍රිජ් එකෙන් දාගන්න. හොඳට වහගෙන ඔන්න මම ඊළඟ ජෙලි එකත් හදාගත්තා. ජෙලි පැකට් එක භාජනයකට දාගෙන ඒකට උණු වතුර දාගන්න. ඊට පස්සේ හොඳට දිය කරගන්න. නිවුනට පස්සේ කරන්න ඕනි හොඳට වහගෙන ෆ්‍රිජ් එකේ දාගන්න. පුඩිම හදන්න කලින් දවසේ තමයි මම ජෙලි එක සෙට් කරගත්තේ. දැන් ඔන්න මේ ජෙලි එක සෙට් වෙලා තියෙන්නේ. ඉතින් ඒක කෑලි කෑලි වලට කපා ගන්න. පිළිවෙලක් ඕනේ නැහැ, හැඩයක් ඕනේ නැහැ. Tamanට කැමති විදිහට හොඳට කපා ගන්න. දැන් හදාගත්ත ඉතුරු ජෙලි එකත් කපා ගන්න. ඒකටත් හැඩයක් පිළිවෙලක් ඕනේ නැහැ. Tamanට කැමති විදියට කපාගෙන වෙනම භාජනයකට දාගන්න ඕනි. දැන් මේ කපාගත්ත ජෙලි ටික වෙනම භාජනයකට දාගන්න. පිළිවෙලක් කියන්නේ මේ ලස්සනට අතුර ගන්න. මට හිතෙනවා මේකට මේ ජෙලි පැකට් දෙකක් නැතුව ජෙලි පැකට් එකක් ගත්තනම් ගොඩාක් හොඳයි කියලා. ඒ ටික භාජනයකට දාගෙන නැවතත් ෆ්‍රිජ් එකෙන් දාගන්න. දැන් අපිට තියෙන්නේ කිරි එක හදාගන්න. ඔයා කැමති ෆ්‍රෙෂ් මිල්ක් එකක් අරගන්න. මිලිලීටර 500ක් 450ක් අරගන්න. ඊට පස්සේ උණු කරගන්න ඕනි.
හොඳට රත් කරගන්න. එතකන් ටිකක් හැඳි ගා ගන්න. දැන් රත් වීගෙන එන කිරියකට වැනිලා තේ හැඳි එකක් එකහමාරක් වගේ දාගන්න. ඊට පස්සේ හොඳට කලවම් කරගන්න. දැන් ඒකට මේ ජෙලටින් තේ හැඳි එකහමාරක් දෙකක් දාගන්න. ජෙලටින් එක උණු වෙනකන් ලිප ඕෆ් කරන්න එපා. හොඳට දිය වෙනකම්ම තියාගන්න. ඊට පස්සේ ඒකට සීනි මේස හැඳි 4ක් හරි තේ හැඳි හරි කමක් නැහැ. තමන්ට රස අනුව සීනි දාගන්න. සීනි දාගෙන හොඳට කලවම් කරගන්න. හොඳට කිරියක උණු කරගන්න. ජෙලටින් ටිකත් දිය කරගන්න. දැන් උණු කරගත්ත කිරි එක වෙනමම භාජනයකට දාගන්න. කිරි එක මේ ඇල් වෙනකම්ම පැත්තකින් තියලා තියන්න. දැන් ෆ්‍රිජ් එකේ දාගත්ත ජෙලි එකට නිවාගත්ත කිරි එක හොඳට දාගන්න. අනිවාර්යෙන් ඇල් වෙනකම්ම නිවෙනකම්ම තියාගන්න. නැත්නම් ජෙලි ටික උණු වෙන්න පුළුවන්. කිරි එක දාගෙන හොඳට කලවම් කරගන්න. ඊට පස්සේ කිරි එක සෙට් වෙන්න ආපහු ෆ්‍රිජ් එකේ තියන්න. සෙට් වුණාට පස්සේ කන්න පුළුවන්.
ඇත්තටම මේක රසම රස රෙසිපි එකක්. ඔයත් හදලා බලන්න. අලුත්ම වීඩියෝ එකකින් ආයෙම හම්බ වෙමු. එතකම් පරිස්සමෙන් ඉන්න.